කවමදාලට හැමදාමත් වගේ ඔයාව ලස්සන කරන්න හොඳම දේ අරගෙන එනවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ගෙදර තියෙන අමුද්‍රව්‍ය දෙකක් භාවිතා කරලා මොන හරිම ලස්සන ගෝල්ඩන් කලර් එකක් ගන්න බලහන් ෆේස් පැක් එකක්. ඉතින් මේ පැක් එක හදාගන්න නම් ඕනෙම කෙනෙක්ට ලේසි. මේ සඳහා අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය දෙකයි. මේ ෆේස් පැක් එක මගේ ආගේ මූණේ සන්බර්න් තියෙනවා නම් මේ දේවල් වලට මූණ අධික ලෙස වියලෙනවා නම් මේ තත්ත්වය මගහරවන්න. ඒ වගේම ඔයාගේ ෆේස් එක ගොඩාක් ඩාර්ක් නම් ඔයාගේ ෆේස් එක හරිම ලස්සන ස්වභාවිකවම ග්ලෝ කරගන්න මේ පැක් එකට පුළුවන්. ඉතින් මේ දේවල් වලින් එන්නේ බ්ලීචින් පැක් වලින් එනවා වගේ හරිම කැත සුදක් නෙමෙයි ස්වභාවික හරිම ලස්සන ගෝල්ඩන් ලුක් එකක් මේ පැක් එකකින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේකට ලොකු අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනෙම කෙනෙක්ට හරිම පහසුවේ මේ පැක් එක හදා ගන්න පුළුවන්. මට ඕන වෙනවා යෝගට් හරි මේ කිරි හරි මේස හැන්දක් ඒ වගේම වියලි කාකුඩු මේස හැඳි කාලක් මේ පැණි මේස හැන්දක් මේ තුන හොඳට මික්ස් කරගෙන මුලින්ම ඔයාගේ ෆේස් එක හොඳට ක්ලෙන්ස් කරගෙන මේ ෆේස් පැක් එක ඔයාගේ මූණේ ආලේප කරගෙන විනාඩි 5කට පසු හොඳ උණුසුම් වතුරෙන් සෝදලා අරින්න පුළුවන්. ඉතින් මේ ෆේස් පැක් එක භාවිතා කරලා ඔයා අනිවාර්යයෙන්ම ටෝන කරන්න අමතක කරන්න එපා. ඔයාලට පුළුවන් ස්වභාවික ටෝන භාවිතා කරන්න මේ සඳහා. ඉතින් අයිස් කියුබ් ටෝන එක, ඔරෙන්ජ් පීල් ටෝන එක, රයිස් වෝටර් ටෝන මේ වගේ ස්වභාවික ඕනම වර්ගයක් ඔයාලට ඊට පස්සේ භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා යූස් කරන ඩේ ක්‍රීම් එක හරි සීරම් එක හරි පාවිච්චි කරන්න. ඉතින් මේකත් 100% සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතාමත් හොඳ ෆේස් පැක් එකක්. ඔයාගේ ෆේස් එකට හරිම ලස්සන ගෝල්ඩන් කලර් මේ ෆේස් පැක් එක මගින් ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා මේ ෆේස් පැක් එක භාවිතා කරලා උවට යන්න එපා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක රාත්‍රී කාලේදී ඔයාගේ නයිට් ටයිම් එකට ඇඩ් කරගන්න. රාත්‍රී කාලේ මොනට කරන සත්කාරයක් විදිහට මේ දේ කරලා ඔයාගේ නයිට් ටයිම් රූටින් එක කරන්න පුළුවන්.